හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න මම අද ගෙන යන්නේ මෙන්න මේ වගේ YouTube channel එකේ වීඩියෝ වලට මෙන්න මේ විදිය නිකන් ලස්සන රූප ඇඩ් කරන විදිය, මේ වගේ එකක් හදාගන්න විදිය. ඉතින් මේ වීඩියෝ එකේ මම මේ දාලා තියෙන්නේ මගේ YouTube channel එකට ඇඩ් කරපු මේ වගේ නිකන් රූප කිහිපයක්. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට මේ වගේ කොහොමද රූප හදාගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් දෙනවා. තාමයි channel එක subscribe කරන්න. ඉතින් like පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් අපිට මේ YouTube channel thumbnail හදන්න එක ඉතින් app එකක් ඕන කරනවා. ඉතින් ඔයාලට මේක වෙන app උත් තියෙනවා. ඉතින් මේක විතරක් නෙවෙයි. ඉතින් මම පෙන්නන්නම් මම thumbnail අද හදන්න ඉන්න app එක. ඉතින් මම අද හදන්නේ මෙන්න මේ Pixel app කියන app එකේ. ඉතින් මම මේ app එක පෙන්නන්නම්. හරි, ඉතින් මෙන්න මේ Pixel app කියන app එකෙන් තමයි ඉතින් මම අද හදන්නේ. මේ ඉතින් මේ දෙවෙනියට picture edit කියලා ඉතින් මගේ එකේ වෙන්නන්නේ picture edit කියලා. ඉතින් ඔයාගේ වෙනත් නමකින් පෙන්වන්නත් පුළුවන්. ඉතින් මම මේක download කරගත්තා. ඒ නිසා මම මෙතනින් මේ open දෙනවා. අපි බලමු open දුන්නාට පස්සේ. ඉතින් open දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඒ ටිකක් load වෙලා ඔයාලට පේනවා ගානට දැන් මෙතන දැන් ඇවිල්ලා තියෙන මේ ටෙක්ස්ට් එකකුත් ඇඩ් වෙලා තියෙනවා. හරි, අපි මුලින්ම මෙන්න මේ ටෙක්ස්ට් එක නැති කරගමු. ඒකට කරන්න ඕනේ මෙන්න මෙතන මේ පොත් දෙකක් තියෙනවා. නේ පොත් දෙක උඩ එකපාරක් ඔබලා ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ඩස්ට්බින් අයිකන් එකක් ගන්න. ඩස්ට්බින් අයිකන් එක උඩ එකපාරක් ඔබන්න. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක මේ විදිහට ඩිලීට් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ආයේ පොත් දෙක උඩ එකපාරක් ඔබන එක. ඉතින් මම දැන් ඒක උඩ එකපාරක් ඔබලා ඔයාට පේනවා උඩින්ම තිත් තුනක් තියෙනවා. අන්නේ මම තිත් තුනට ගිහිල්ලා මෙන්න මෙතන මේ image size කියන එකට මම යනවා. image size කියන එක ගිහිල්ලා මම මේ custom කියන එක උඩ එකපාරක් ඔබලා මෙන්න මෙතන මේ YouTube thumbnail කියන එකට මම දැන් දා. ඊට පස්සේ මෙතනින් okay දෙනවා. ඊට පස්සේ මේ විදිහටින් අපේ thumbnail එකේ ඉස්සරහට දාන රූපේ size එක ආවා. එහෙනම් අපි දැන් හදමු ඒ රූපේ. ඉතින් අපිට මේක මුලින්ම පාටක් දාගන්න ඕනේ. අපි ඒකට කරන්න ඕනේ ඔයාලට පේනවා පල්ලෙහෙන් කොටු දෙකක් වගේ තියෙනවා. එන්නේ කොටු දෙකට අපි යන්න ඕනේ. ඊළඟ මෙන්න මෙතන මේ color කියලා තියෙනවානේ. color කියන එකට අපි යන්න ඕනේ. ඊට පස්සේ මේ උඩට ගියාම තනි පාටක්, මේ යටේකට ගියාම මිශ්‍ර පාටක්. ඉතින් මම තනි පාටක් දාන්න ඕන නිසා මෙන්න මෙතන මේ color කියන එකට යනවා. මෙතනින් මම මේ කළු පාට දානවා. දාලා මම දැන් මෙන්න මෙතනින් මේ හරිය දෙනවා. ඊට පස්සේ මම දැන් background එක කළු පාට කරගත්තා. ඉතින් දැන් මට නම් ඕනේ දැන් නිකන් YouTube channel video size ගන්න ඒ වගේ නිකන් thumbnail එකක් හදාගන්න මට ඕනේ. ඉතින් මම දැන් ඒකට මම දැන් අවශ්‍ය කරන ටික මම දැන් කරනවා. ඉතින් මම මුලින්ම කරන්න ඕන ඔයාගේ ඉතින් gallery තියෙනවා නම් රූපයක් ඒ ප්‍රශ්නයක් නෑ, අපිට gallery එකෙන් අරගන්නත් පුළුවන්. මම කරන්නේ මෙන්න මෙතන මේ ධන ලකුණු දෙක පාරක් ඔබනවා. ඔබලා මෙන්න මෙතන මේ from gallery කියන එකට යනවා. ඊට පස්සේ කෙලින්ම යන්න අපේ gallery එකට. ඊට පස්සේ මේ විදිහට අපි gallery එකට යනවා. ඊට පස්සේ මම දැන් මට අවශ්‍ය කරන පින්තූරයක් උඩ මම දැන් තෝරනවා. හරි, ඊට පස්සේ මේ විදිහට එන්නේ. ඉතින් මම හිතුවා ඉතින් logo හදන වීඩියෝ එකක් ගැන කරන්න. ඒ නිසා මම මේ විදිහට දාලා මේක මම දැන් මෙන්න මෙතනින් මේ හරිය දෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට මේ විදිහට පේනවා. ඉතින් මම දැන් thumbnail එක හදන්න යන්නේ. මම දැන් කරන්නේ මෙන්න මෙතන මේ බෝලයක් වගේ හිනන්නේ බෝලෙන් ඇදලා මම මේක ලොකු කරගන්නවා. මේ ගානට විතර මම දැන් ලොකු කරගන්නවා. ඉතින් මට හිතෙනවා ඉතින් මේක තව නිකන් කහ පාටක් වගේ අමුතු කහ පාටක් වගේ දාගන්න. දැන් ෂේප් එකක් අරගෙන නිකන් පැත්තට වගේ තියලා. ඉතින් මම දැන් ඒකට කරන්නේ මෙන්න මෙතන මේ රවුන්ඩ් එකක් තියෙනන්නේ රවුන්ඩ් එක උඩ එකපාරක් ඔබලා මෙන්න මෙතන මේ තියෙන මේ ෂේප් කියන එකට යනවා. ඊට පස්සේ කෙලිම නිකන් කොටුවක් වගේ ඉන්නේ. ඉතින් මම ඔයත් මෙන්න මේ ෂේප් කියන එකට යන්න. ඊට පස්සේ මේ විදිහට තමයි ඉන්නවා. ඉතින් මේ ෂේප් එකට දැන් කලර් එකක් දාගන්න. ඉතින් මම දැන් මෙතෙන්ට කහ පාට කලර් එක දාගන්නවා. ඉතින් ඔය කහ පාට කලර් එක දාගෙන උඩින් හරිය දෙන්න. ඉතින් මම මේ විදිහට දැන් හරිය දෙනවා. ඔයාලට මේනෝ නිකන් කහ පාට කොටුවක් වගේ ඇවිල්ලා තියෙනවා. හරි, එහෙනම් අපි මේක දැන් ඇදලා ලොකු කරගමු. මෙන්න මෙතන මේ රවුමෙන් ඇදලා මේක ඔයාලා ලොකු කරගන්න.
හරි ඒ ලොකු කරගත්තාම ඔයාට පේනවා මෙන්න මෙතන නිකන් මේ වක්‍රාකාර නිකන් රේඛාවක් වගේ කියලා තියෙන අන්න ඒක උඩ එකපාරක් ඔබාගෙන මෙහෙම ඉතින් හරව ගන්නවට අවශ්‍ය කරන තැනට මම මේ විදිහට හරවගෙන මේක මම තව ලොකු කරගන්නවා මේ ගානට වගේ ඊට පස්සේ මම මේක මේ හරි මෙන්න මේ වගේ තියෙනවා ඉතින් මම තව ටිකක් මේව කරගන්නවා ඒ කියන්නේ වක්‍රාකාර රේඛාවේ මේවා කරගෙන මෙන්න මේක මෙන්න මෙහෙම වගේ තියෙනවා හරි ඊට පස්සේ තියලා මම දැන් කරන්නේ මගේ දැන් මේ ලෝගෝ එක මේ ලෝගෝ එක තියෙන්නේ අන්න ඒක උඩ එකපාරක් ඔබලා මේක මෙහාට වගේ දාගන්න. ඒ කියන්නේ මේ කහ පාට එකට ඒ කියන්නේ වැහෙන්න දාගන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ ඔයාට පේනවා මෙන්න මෙතන මේ පොද්දයක් තියෙනවා. අනේ පොද්දේ කුඩවා එකපාරක් ඔබන්න. ඔබලා ඔයාට පේනවා මෙන්න මෙතන මේ පහළ තිප්පේලියක් තියෙනවා. අනේ තිප්පේලිය උඩ ඔබාගෙන මෙන්න මේ කහ පාට කොටු තිප්පේලිය උඩ ඔබාගෙන ඒක පල්ලෙහාටම දාන්න. හරි ඉතින් මම දැන් පල්ලෙහාටම දානවා. ඊට පස්සේ මේ විදිහට ඉතින් මගේ ලෝගෝ එක එනවා. ඊට පස්සේ මං ආයේ මෙන්න මේ පොද්දේ කුඩ එකපාරක් ඔබනවා. ඊට පස්සේ මගේ මෙන්න මේ විදිහට ඉතින් ලෝගෝ එක ආවා. ඉතින් මට දැන් මේ ලෝගෝ එක අවශ්‍ය ගානට මම දැන් ලොකු කුඩා කරගෙන මට අවශ්‍ය කරන මම දැන් තැනින් කියනවා. හරි ඉතින් මෙන්න මෙහෙම තිබ්බහම මම දැන් කරන්නේ මේක ටෙක්ස්ට් එකක් ඇඩ් කර ගන්නවා. ඉතින් මම නම් මේකට දාන්නේ මේ වගේ ලස්සන ලෝගෝ හදමු කියලා. ඉතින් මම ඒකට කරන්නේ මෙන්න මෙතන මේ අකුරට යනවා. මෙන්න මෙතන ඊට පස්සේ මේ ටෙක්ස්ට් කියන එකට යනවා මම. එතන මෙන්න මෙතන මේ එඩිට් කියන එකට යනවා. ඊට පස්සේ මම දැන් මේක එඩිට් කරනවා. ඔයාට මෙතන අවශ්‍ය කරන ඉතින් නම ටයිප් කරගන්නවා වගේ thumbnail එක කියන්නේ ඉස්සරහට දාන රූපෙ. ඉතින් මම මෙතන දැන් ටයිප් කරන්නේ මේ වගේ ලස්සන ලෝගෝ හදමු කියලා. ඉතින් මම හෙලකුරු වලින් මගේ කීබෝඩ් එක මම සිංහල කරගෙන තියන්නේ. ඒ නිසා ඉතින් මට පුළුවන් දැන් මේක කරන්න. සම මේ වගේ ලස්සන ලෝගෝ හදමු කියලා ටයිප් කරගන්නවා. හරි ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ටයිප් කරගත්තා. ඊට පස්සේ මම දැන් කරන්නේ මෙන්න මෙතනින් මේ ඕකේ දෙනවා. ඊට පස්සේ මේ විදිහට ඉතින් මගේ ටෙක්ස්ට් එක එනවා. ඉතින් මට වෙනවා මේ ටෙක්ස්ට් එක නිකන් වැඩි කියලා නිකන් අර කහ පාට කෑල්ලලක් ගිහිල්ලා නේ. නිසා මම මේක නම් පහලට වගේ කරගන්නවා. මම ඒකට කරන්නේ මෙන්න මෙතන මේ රවුමක් වගේ තියෙන අන්නේ රවුම මම මේ විදිහට මම ඇදලා එහාටම දාගන්නවා. ඉතින් ඔයාට පේනවා මෙන්න මේ විදිහට ඉතින් අපේ ටෙක්ස්ට් ටික එනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන මේ රවුමෙන් මේ ටික ටිකක් ලොකු කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉතින් ලොකු කරගත්තා. ඊට පස්සේ මම මේකට ෂැඩෝ, ඉනර් ෂැඩෝ, ස්ට්‍රෝක් එහෙම මම දැන් ඇඩ් කරගන්න යන්නේ ෆ්‍රොන්ට් එහෙම බුලුවක්. ඉතින් මම දැන් මේකට ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්න යන්නේ. මෙන්න මෙතන මේ ස්ට්‍රෝක් කියන එක අපි දකුණු පැත්තට කරලා ඉනේබල් කරගන්න ඕනේ. ඉනේබල් කරගෙන ආ මේකට කැමති පාටක් දෙන්න. ඉතින් මම නම් මෙතෙන්ට දෙන පාට නිකන් මම නිල් පාට වගේ දෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ පල්ලෙහා තියෙන ඉර මම දැන් මට අවශ්‍ය කරන ගානට මම දැන් දාගන්නවා. ඉතින් මෙන්න මේ ගානට මම දැන් දාලා මෙන්න මෙතනින් හරිය දෙනවා. ඊට පස්සේ මම දැන් උඩටම යනවා. උඩ තියෙනවා මෙන්න මෙතන මේ කලර් කියලා කන්නේ කලර් කියන එකට ගිහිල්ලා ඔයාට පේනවා මෙන්න මෙතන මේ පල්ලෙහා මේ වගේ ලස්සන ලෝගෝ හදුමු කියන කෑල්ලක් තියෙනවා. එතන මෙන්න මෙතන මේ තියෙන්නේ මේ වතුර බින්දක් වගේ අන්න එකේ මේව කළා මෙන්න මෙතන මේ වගේ කියලා කෑන්නේ විතරක් මේ වගේ කියන කෑල්ල විතරක් ඔන්න කොපි කරලා වගේ තියාගෙන ඔයා එතෙන්ට පාටක් දෙන්න. ඉතින් මම එතෙන්ට දෙන්නේ මෙන්න මේ කහ පාට කලර් එක. ඊට පස්සේ මේ විදිහින් කහ පාට කලර් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ මට මෙන්න මේ ලස්සන කියන කෑල්ලට වෙනම පාටක් දාන්න ඕනේ. ඉතින් මම එතෙන්ට නිකන් තැඹිලි පාට වගේ දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ ලෝගෝ හදමු කියන කෑල්ල අන්න එතෙන්ට මම දෙන්නේ නිකන් වෙනස්ම පාටක් ටිකක්. නිකන් මම දම් පාට වගේ ඉතින් මම එතෙන්ට දෙනවා. ඊට පස්සේ මේ විදිහට ඉතින් ඇවිල්ලා තියෙන්නේ. හරි. ඔයාගේ ඉතින් මේ ටික හරිනම් ඔයා මෙන්න මෙතන මේ හරිය දෙන්න. හරිය දීලා ඔයා ඉතින් දැන් පල්ලෙහාටම යන්න. පල්ලෙහාටම ගියාම ඔයාට මෙන්න මේ ෂැඩෝ කියන එක බලා ගන්න පුළුවන්. අනේ ෂැඩෝ කියන එක උඩ එකපාරක් ඔබලා ඔයා එක දකුණු පැත්තට කරලා ඉනේබල් කරගන්න ඕනේ. ඉතින් මම එක දැන් දකුණු පැත්තට කරලා ඉනේබල් කරගෙන මම දැන් මේකට ෂැඩෝ එකක් දාන්න යන්නේ. ඉතින් මම සුදු පාට වගේ දීලා මෙන්න මෙතන මේ opacity කියලා තියෙන අන්න එක 108ට මම දාගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් හරිය දෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට එන්නේ.
ඉතින් මේ ටෙක්ස් එක ඔයාලට කැමති නම් ලොකු පොඩි කරගන්න පුළුවන්, අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ කැමති ගානට කැමති විදිහකට ඉතින් ඔයාට තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම දැන් මෙන්න මේ විදිහට ඉතින් මම දැන් මේක ටිකක් මම දැන් ලොකු කරලා මෙතනින් දාන. ඉතින් මට හිතෙනවා මේක ටිකක් ඒ කියන්නේ ලොකු මදි වගේ නිසා මම මේ ගානට මම ලොකු කරගන්නවා. ඊට පස්සේ මම මේක ඉක්මනට දැන් බ්ලොක් කරගන්න ඕනේ. මේ කියන්නේ බ්ලොක් කර ගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මෙන්න මේ පොත් දෙක උඩව එකපාරක් ඔබන්න. ඔබලා මේ හැම එකටම මේ බ්ලොක් මාක් දාන්න. මෙතන මේ ඉබ්බා මාක් තියෙනවා. අන්න ඉබ්බා මාක් ටික දාන්න. ඉතින් මම මේ ඉබ්බා මාක් ටික දාලා මෙන්න මෙතන ආයි මේ පොත් දෙක උඩ ඔබනවා. හරි ඊට පස්සේ ඉතින් මේව දැන් නිකන් බ්ලොක් වෙලා වගේ දින මේ ඉතින් thumbnail එකේ භාගයක් විතර අපි තව thumbnail එක හදන්න ඕනේ. ඉතින් තව ඔයා දන්නවා ඉතින් thumbnail එක දාන්න තමයි අපිට ඒ කියන්නේ මිනිස්සුන්ගේ නිකන් ආකර්ෂණය වැඩි වෙන්නේ. හරි එහෙනම් අපි බලමු අපි මේක තව ඒවා ඇඩ් කරමු. මෙන්න මෙතන මේ ටෙක්ස් කියලා තියෙනවා. අනේ ටෙක්ස් කියන එකට යන්න. එතෙන්ට ගිහිල්ලා මෙන්න මේක මෙන්න මෙතන මේ එඩිට් කියන එක යන්න. එඩිට් කියන එක ගිහිල්ලා ටයිප් කරන්න. ඉතින් හිනා මූණක් හරි මොකක් හරි ඉතින් මම හිනා මූණක් දාලා ටයිප්. ඉතින් මම මෙන්න මේ හිනා මූණ තමයි ටයිප් කරන්නේ. ඒක දාලා මම මෙන්න මෙතනින් මේ ඕකේ දෙනවා. ඕකේ දුන්නාට පස්සේ මෙන්න මේ හිනා මූණ මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් එනවා. ඉතින් අපි ඒක ලොකු කරගන්න ඕනේ. ඒකට කරන්න ඕනේ මෙන්න මෙතන මේ රවුමෙන් ඇදලා මේක ලොකු කරගන්න එක. ඉතින් ඔයා මේක අවශ්‍ය ගානට ලොකු කරගෙන ඕන්න හරහට එහෙම කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මෙන්න මේ විදිහට වගේ තියා ගන්නවා. මම සරින් සරේ බලන්න ඔයාලට හොඳ මොකක්ද කියලා හොඳ ටෙක්ස්ට් එකක් හොඳ ස්ටිකර් එකක් එහෙම අරගෙන පොඩ්ඩක් හොඳට ඉතින් වැඩේ කරන්න. මොකද thumbnail හදනකොටම තමයි ඉතින් ඔයාලට වැඩිපුරම වාසියක් දෙන්නේ. මොකද එතකොට තමයි ඉතින් කට්ටිය වගේ වීඩියෝස් බලන්නේ thumbnail එකටමයි ගොඩක් අය. ඊට පස්සේ ඔයාලට වෙන දන ලකුණක් තියෙනවා. අනේ දන ලකුණු උඩ ඔබන්න. ඔබලා මෙන්න මෙතන මේ ටෙක්ස්ට් කියන එකට යන්න. ගිහිල්ලා මෙන්න මෙතන මේ එඩිට් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ ටයිප් කරන්න. මෙතන ඔයා ටයිප් කරන්න එහෙම නැත්නම් වෙන මොකක් හරි දාන්න. ඉතින් මම මෙන්න මෙතන නිකන් ගින්දර අයිකන්යක් වගේ දානවා. හරි ඉතින් මේ දින් මෙන්න මේ ගින්දර අයිකන් එක ඉතින් මම දැන් දාන්නේ. එයින් එකක් මම දානවා. එකක් කිව්වේ එකක්ම නෙමෙයි. ඉතින් මම පහක් විතර දාලා මෙන්න මෙතනින් මේ ඕකේ දෙනවා. ඊට පස්සේ මම මේක දැන් ලොකු කරගන්නවා. හරි ඉතින් මම දැන් හිතනවා මේ ගින්දර අයිකන් එක ටිකක් නිකන් ඇවිල්ලා වැඩි කියලා එතනින් මම කරා මෙන්න මෙතන මේ නිකන් රවුමක් වගේ දෙනවා. අන්නේ රවුමේ මේ ටික මම දැන් නිකන් පෙළ ගස්සනවා මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් පෙළ ගස්සලා මම දැන් මෙන්න මේ ගානට වගේ තියෙනවා. ඉතින් ලස්සනට මම ඕන්න මට මේක හරහට හරවන්නත් පුළුවන්. ඉතින් මේකේ මම සයිස් එක වගේ සාමාන්‍යයෙන් අඩු කරලා මේක හරහට හරවලා නිකන් තියෙනවා. හරි ඉතින් මම මෙන්න මේ ගානට වගේ ඉතින් ගින්දර අයිකන් ටිකක් තිබ්බා. ඉතින් මෙන්න මේක තමයි ඉතින් අද අපි හදපු YouTube channel thumbnail එක. ඉතින් මේක වගේ වීඩියෝ වලට ඇඩ් කරන්නත් පුළුවන්. හරි ඉතින් අපි දැන් thumbnail එක හදාගෙන ඉවරයිනේ. ඉතින් ඔයාලට පුළුවන් මම දැන් මේ හැදුවා වගේම ඔයාලට වෙනස් විදිහකට තව thumbnail එකක් එහෙම හදන්න පුළුවන්. ඉතින් මම නම් මේ විදිහට තමයි හැදුවේ. හරි ඉතින් අපි දැන් මේක ගැලරියට සේව් කරගන්න ඕනේ. එහෙම සේව් කරගන්න නම් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ටික් තුනක් දෙනන්නේ ටික් තුනට යන්න. එතන මෙන්න මේ export image කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ custom කියන කුඩ එකපාරක් ඔබලා ඔයා මෙන්න මේක ultra දාගන්න. ultra කියන්නේ උසස්ම තත්වය. ඊට පස්සේ ඔයාට පේන උඩ මෙන්න මේ save to gallery කියලා තියෙනවා. අනේ save to gallery කියන එකට දීලා ඔයා මේක galleryයට save කරගන්න. ඊට පස්සේ මේක මේ විදිහට galleryයට save වෙනවා.